කවි හෝම් රෙසිපීස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝටම ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් අද මම හැදුවා ගොඩක් රස නූඩල් එකක්. ඉතින් කට්ටියම එකතු වෙන්න මම මේ නූඩල් එක කොහොමද හැදුවේ කියලා බලන්න. මේක ගොඩාක් රසයි. එළවලු වැඩිපුර දාලා සී ෆුඩ් දාලා තමයි මම මේ නූඩල් එක හැදුවේ. ඉතින් ඔයාලත් හදලා බලන්න. හදලා බලලා කොහොමද රස කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් කියන්නත් අමතක කරන්න එපා. අද මම හදපු රසම රස නූඩල් එකට එළවලු ටිකක් වැඩිපුර ගත්තා. මං හදන ගමන් කියන්නම් මම මොනවද අරගත්ත දේවල් කියලා. ඉතින් සී ෆුඩ් වලින් නම් ගත්තේ ඉස්සෝ දැල්ලෝ සහ තලපත් මාළු. මේ ටික මුලින්ම මම කරේ මේ විදිහට බෙද ගන්න එක. ඉස්සෝ ටිකයි දැල්ලෝ ටිකයි තලපත් මාළු ටිකයි මේ විදිහට බෙද ගන්නවා. ඔයාලට අවශ්‍ය නම් තව දේවල් මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මම ගත්තේ ඉස්සෝ දැල්ලෝ තලපත් මාළු ටිකක්. ඉතින් මේ ටික මේ විදිහට මම බෙදගත්තා. මේ නූඩල් එක හදන්න තරමක් ලොකු භාජනයක් ගත්තේ. ඒකට මම මේ විදිහට පොල් තෙල් මේස හැන්දි දෙකක් විතර එකතු කරගන්නවා. ඒ තෙල් එකටම බටර් මේස හැන්දක් විතරත් එකතු කරගන්නවා. එකතු කරලා මේ විදිහට චුට්ටක් බටර් එක දිය වෙන්න දීලා ඒකටම කපාගත්තු සුදු ලුණු ටිකකුත් මේ විදිහට එකතු කරගන්නවා. පුංචිවට කපාගත්තු රම්පේ කරපෙන්ච ටිකකුත් මේ විදිහට එකතු කරගත්තා. ඊළඟට මම ලොකු ලුණු ගෙඩියක් කපලා මේ විදිහට එකතු කරනවා. ලුණු ටික තරමක් බෙදුනට පස්සේ විනාඩියක් විතර මම මේ විදිහට තෙලේ බෙදගත්තා. ඊළඟට මම හීනියට කපාගත්තු අල ගෙඩියක් එකතු කරනවා. ඔයාලට කැමති නම් අල එකතු කරන්න නැතුව ඉන්න පුළුවන්. මම හීනියට කපලා අරන් තියන්නේ. ඉතින් විනාඩියක් විතර මේ අල කැලික්මනින්ම තැම්බෙනවා හීනියට කපලා අරගෙන තියෙන නිසා. ඉතින් ඔයාලා කැමති නම් විතරක් අල එකතු කරගන්න. අල එකතු කරපුවම මම හදන නූඩල්ස් එක නම් ගොඩාක් රසට තිබුණා. අල ටික එකතු කරලා විනාඩියක් දෙකක් වගේ කාලයක් යනකොට අල ටික හොඳට බෙදෙනවා. මම මේකටම පොඩියට කපාගත්තු නයි මිරිස් කඩලකුත් එකතු කරනවා. ඉතින් ඔයාලට පුළුවන් නයි මිරිස් වෙනුවට අවු මිරිස් උනත් එකතු කරගන්න. ඔන්න දැන් අල ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඊළඟට මම මේකට බිත්තර එකතු කරගන්නවා. මුලින්ම බිත්තර 3ක් අරගත්තා. ඒකට ලුණු කුඩු ටිකක් එකතු කරගෙන ගම් මිරිස් කුට්ටියකුත් එකතු කරගෙන මේ විදිහට ටිකක් ගසා ගන්න ඕනේ. මේ හදන නූඩල්ස් එකට බිත්තර ටිකක් වැඩිපුර එකතු කරගත්තාම ගොඩාක් රසයි. ඉතින් අල ටික මෙන්න මේ විදිහට චුට්ටක් මෙන්න මේ විදිහට හරි ගස්සගෙන ඇතිලේ. ඊට පස්සේ මේකට ගසාගත්තු බිත්තර ටික එකතු කරගමු. බිත්තර ටික එකතු කරලා විනාඩියක් දෙකක් වගේ කාලයක් යනකොට බිත්තර ටික හොඳින් තැම්බෙනවා. ඉතින් මේ විදිහට හොඳින් කලවම් කරලා අපිට පුළුවන් අල ටිකත් එක්කම හොඳින් කලවම් කරගන්න මේ විදිහට. ඉතින් මේ විදිහට හොඳින් කලවම් කරලා ඊළඟට මම මේකට එකතු කරගන්නවා ගෝවා මල් වලින් ටිකක්. හොඳට සෝදලා පිරිසිදු කරලා අරගෙන චූටියට කපාගෙන තියෙන්නේ. ටිකත් එකතු කරලා මේ විදිහට හොඳින් කලවම් කරගමු. පොඩිවට කපාගත්තු කැරට් ටිකත් එකතු කරනවා මේ වෙලාවේදී. එකතු කරලා මේ විදිහට හොඳින් මිශ්‍ර කරගමු. මම මේකට බෝංචි අරගත්තානේ. බෝංචි අරගත්ත කරල් 6ක් විතර. ඉතින් චූටියට කපලා අරගෙන තියෙන්නේ. මම බෝංචි ටිකත් මේ වෙලාවේදී එකතු කරනවා. මම ඔයාලට කිව්වනේ අද හදන නූඩල්ස් එකට වැඩිපුර ටිකක් එළවලු යොදා ගන්නවා කියලා. ඉතින් ගෝවා ටිකකුත් කපලා අරගත්තා. ඒ ටිකත් මේ විදිහට මෙහෙම එකතු කරගත්තා. අද මම මේ හදන නූඩල් එකට වැඩිපුර ටිකක් එළවලු යොදා ගන්නවා. ඉතින් විනාඩියක් වගේ මේ විදිහට හොඳින් කලවම් කරගෙන නැවතත් මම කරන්නේ මෙන්න මේ විදිහට ඉඩි ටිකක් හදාගෙන ආයෙත් බටර් තේ හැන්දක් විතර මේ විදිහට එකතු කර ගන්නවා. කහ චුට්ටක් දාගත්තා. කෑලි මිරිස් කුඩු මෙතන මේස හැන්දි එකමාරක් විතර තියෙනවා. තක්කාලි සෝස් මේස හැන්දි එකමාරක් වගේ ගත්තා. ඉතින් ඔයාලට කැමති ප්‍රමාණ වලින් අරගන්න පුළුවන්. මම මේස හැන්දි එකමාරක් වගේ ගත්තේ. ඊළඟට රස අනුව ලුණු එකතු කරගන්න. ලුණු කුඩු වලින් තේ හැඳි දෙකක් විතර තමයි මම එකතු කරේ. ලුණු කුඩු ටිකත් එකතු කරලා මේ විදිහට හොඳින් කලවම් කරලා ඔක්කොම ටික එකට මිශ්‍ර කරගමු. මේ නූඩල් එක හදන්න එළවලු ටිකක් වැඩිපුර අරගත්තා. මම ඔයාලට කිව්වා වැඩිපුර අරගන්නවා කියලා. ඉතින් මේ දේවල් තමයි මම අරගත්තේ. ඉතින් මේ දේවල් වැඩි කුක් වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් පොඩියට කපාගත්තු තක්කාලි ගෙඩියකුත් අවසානට එකතු කරලා පොඩි ලීක්ස් ගහක් අරගත්තා. ඒකත් කපලා මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් ඔන්න එළවලු ටිකයි ඔක්කොම එකතු කරගෙන ඉවරයි දැන් අපි. තරටයක් මේ විදිහට කලවම් කරලා ඊළඟට මම කරන්නේ තඹගත්තු නූඩල් එක. මේ තියෙන්නේ මම අරගත්තු නූඩල් එක. මේ විදිහට ලුණු ටිකක් දාගෙන නූඩල් එක කලින්ම තඹ ගත්තා. ඉතින් ඊළඟට අපි මේක අපි හදාගත්තු එළවලු මිශ්‍රණයට එකතු කරගමු. ඔන්න ඉතින් නූඩල් ටික එකතු කරගත්තට පස්සේ තියෙන්නේ ඉතින් හොඳින් කලවම් කරන්න තමයි. මේ විදිහට හොඳින් කලවම් කරගන්න ඕනේ.
ඔන්න. ඉතින් මේ විදිහට කලවම් කරලා ඉවරයි. ඉතින් අන්තිමට කරන්න තියෙන්නේ අපි බෙදගත්තු ඉස්සෝ දැල්ලෝ මාළු ටික එකතු කරගන්න. මේ ටිකත් එකතු කරලා හොඳින් කලවම් කරගමු. ඉතින් මේ විදිහට නූඩ්ලයක් හදපුවම ගොඩාක් රසයි. ඉතින් ඔයාලත් හදලා බලන්න. මං හිතනවා ඔයාලත් කැමති වෙයි කියලා මේ රෙසිපි එකට. මේ නූඩල් එක හදනකොට ඉතින් ඔයාලා කැමති නම් සොසේජස්, චිකන් වගේ දේවල් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මම අද හැදුවේ සීෆුඩ් දාලා, බිත්තර එකතු කරගෙන එළවලු ටිකක් වැඩිපුර දාලා. මෙහෙම හදපුවම ඇත්තටම ගොඩාක් රසයි. ඔයාලා හදලා බලන්න. හදලා කොහොමද රස කියලා මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් කියන්නත් අමතක කරන්න එපා. ඔයාලා මගේ වීඩියෝ බලන්න අලුතෙන් නම් එකතු වෙන්නේ. ඉතින් subscribe කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.